හලෝ ගයිස් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටික්කා ප්‍රොඩක්ෂන් YouTube channel එකත් එක්ක. ඉතින් අපි අද හිතුවා අපේ පොඩ්ඩයි ආයි එතකොට තව කොල්ල දෙන්නෙක් ආවා. එයාලා අපි ඔක්කොම කතා වෙලා අද උඩයක්ගල කියන කන්දර ට්‍රැවලින් එකක් යන්න තමයි හදන්නේ. ඉතින් අපි අපේ වීඩියෝ එකත් එක්ක ඉදිකරම රැඳිලා ඉන්න. ඉතින් අන්න උඩ තමයි උඩයක්ගල තියෙන්නේ. අර ඔයාලට පේනවා ඇති. ගලක් තියෙනවා. අන්න ඒකට තමයි අපි දැන් යන්න හදන්නේ. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා කියනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඔන්න guys ඉතින් අපි උඩයක්ගල ගාවටම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු ගිහිල්ලා සාමාන්‍ය අඩි 300ක් විතර උස මේ ගලක් කොහොම හරි. ඒතකොට අපි යට ඉඳන් බැලුවම සාමාන්‍ය ගොඩක් උඩ තමයි ඒ ගල තියෙන්නේ. දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. දැන් පේනවනේ යන්න තියෙන පාර. ඔය ඉස්සර නම් මේ දැන් නම් මේ කොහමරි ගින්නක් ඇවිල්ලා දැන් මේ තනින් තනින් පිච්චිලා තියෙන්නේ. මේ තනිකර උඩයක්ගල වුණාට තනිකර මේ තේක ගස් තියෙන්නේ. ඔක්කොම මැරිලා. දැන් ආයෙ වැස්සක් ගියාම ඔක්කොම හොඳට හැදෙනවා. අඩේ යන්න පාරක් නෑ බං බලපන් කොහෙන් හරි. ඔය කටු ගස් වලින් අස්සෙන් මෙහෙන් යන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපි උඩයක්ගල ලං වුණා. දැන් අපි ගලේ නගින්න තමයි තියෙන්නේ. මාර ගේමක් දෙන්න ඕනේ මේක නගින්න. ලේසි නෑ. ඉතින් දැන් අපි මයිත් එක්ක තව ආවා දෙන්නෙක්. ඉතින් කොහොම අපි යන්කෝ උඩට. ඔය පේනවනේ මේ තනිකර පහළ පේන්නේ. ඔය ඔක්කොම පහළ. ඔය අපි ආපු දිහා. අපි දැන් ගල උඩට නගිමු. හරියට වීඩියෝ එක නැතේ ගයිස්. ඉතින් අපි මේ උඩයක්ගල ගල උඩටම ඇවිල්ලා තියෙන්නේ. තව ටිකක් තරණය කරන්න තියෙනවා. දැන් මේ ගස් වල අතු වැටිලා මෙයා වෙලා අපි දැන් ඉන්නේ උඩයක්ගල ගාව. ඉතින් දැන් අපි මේ ගලට කොහම හරි නගින්න ඕනේ. ඉතින් නැගලා ඊතුරු වීඩියෝ දාන්න. වීඩියෝත් එක්කම සම්බන්ධ වෙලා ඉන්න. අනේ හලෝ ගයිස්. ඔන්න ඉතින් අපි උඩයක්ගලට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ හරිය කිසිම මේකක් නැහැ. ගයක් නැහැ. ගොඩක් අපි උඩ ඉන්නේ. අපි නැගලම් බලමු කොච්චර උඩද කියලා. පාට හැම දාන්න නගින්න බෑ ගයිස්. මෙන්න මෙතන තමයි උඩයක්ගල කියන්නේ. සාමාන්‍ය ලොකු බෝගහක් එක්කම මේ ගල හැදිලා තියෙන්නේ. මෙතන ඉස්සර තාපසේ භාවනා කරලා තියෙන මේ හරිය. ඒ කියන්නේ ඔන්න ඔය හරිය. දැන් මේ ගොඩක් උඩ ඉන්නේ මේ කන්දේ උඩ පැත්ත. තව උඩට යන්න තියෙන අර වලට පේනවා ඇති මේ ලයිට් වයරයක් ගිහලා තියෙනවා. ඒ ගිහලා තියෙන්නේ එක මේකක් තියෙනවා. එක මේක ගෙදරක් තියෙනවා මේ හරිය. යන්නේ ගෙදරට තමයි ගිහලා තියෙන්නේ. එතනින් උඩ වලට පේනවා ඇති අර කන්දක් තියෙනවා. ඉතින් ඒ කන්දේ අපි නගින්න වෙලාවක් නැහැ. ආයෙ වෙන දවසක ඒ කන්දේ වීඩියෝ එකක් දානවා. ඒ තමයි බරතුගල කන්ද.
දැන් අපි මෙතන වීඩියෝ එක නවත්තනවා guys. ඉතින් ඔන්න මේක තමයි උඩයක් ගල කන්ද. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් එහෙනම් අපි ගියා. channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගියා. හලෝ guys. ඉතින් අපි දැන් උඩයක් ගලින් පල්ලට බැස්සා. මාර්ගයමත් දුන්නේ. ඒක උඩ නගිනවා වගේ නේ බහින්න ගියාම. ඉතින් දැන් අපි මේ ගල් පර්වතයේ අස්සෙන් යන්න ඕනේ. මේ තමයි හොඳම පාර. අපිට ඉස්සෙල්ලා මේ පාරේ ඉන්න බැරි වුණා. මේ පේනවනේ හැම තැනම මේ බෝගස් වැළලා තියෙන්නේ. මේ ගලේ ඔය කන්දක්, මේ මහා කන්දක් යන්න තියෙන්නේ. කටු අකුල් අස්සේ. ඔය පේනවනේ තනිකරම වෙහි කාලේ නම් මේක එන්නම් බෑ. මේ ගල් ඉස්සනවා. එතකොට වෙහි කාලේ මේ ගස් හොඳට හැදිලා මේ වගේ සත්තු ඉන්නවා. අද කිසිම සතෙක් නැහැ නේ බං. අද කිසිම සතෙක් නැහැ. දැන් මේ වෙලාවට කොහොමත් නැහැ. වෙන වෙලාවට අපිට හවස 5 මාට 6ට විතර આવොත් මේ හරියේ අලි ඉන්නවා. අලි කොහොම හරි 4ක් 5ක් වගේ මේ හරියට එනවා හැමදාම. අලි 4ක් 5ක් වගේ මේ හරියට හැමදාම හවසට එනවා. ඉතින් අපි අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඕක තමයි උඩයක් ගල කියන්නේ.